පොඩි දරුවෝ ඉන්න දෙමාපියන්ට අද මම කියලා දෙන්න යන්නේ කොහොමද පුටුවක් අල්ලන්නේ සහ පුටුවක් රැගෙන යන්නේ කියලා. ඉතින් පොඩි දරුවන්ට විතරක් නෙමෙයි සමහර වැඩිහිටි අය දන්නෙත් නැහැ කොහොමද පුටුවක් අල්ලන්නේ සහ රැගෙන යන්නේ කියලා. මොකද අපි බලමුකෝ කොහොමද පුටුව අල්ලන්නේ කියලා ඉස්සෙල්ලා. මේ බලන්න දකුණු අත පුටුව ඇන්දේ මෙහෙම තියලා අල්ලනවා. වම් අත පුටුවේ පල්ලෙහා තියෙනවා. හිමින්ම උස්සනවා. මෙහෙම තමයි පුටුවක් රැගෙන යන්නේ. ඉතින් බිමින් තියනකොටත් මේ හිමින්ම තියන්න ඕනේ. දරුවන්ගේ අත්වල ක්‍රියාකාරීත්වය සහ සමාජයේ හොඳ පුරුදු දරුවන්ට පුරුදු කිරීම මේක හොඳ ක්‍රියාකාරකමක්. ඉතින් දරුවෝ විතරක් නෙමෙයි වැඩිහිටියොත් මේවා දැනගන්න. මොකද සමහර අය පුටුව ඇන්දෙන් මෙහෙම උස්සගෙන යනවා හරියට කණෙන් අල්ලගෙන යනවා වගේ. ඉතින් ඒ වැරදි කරන එක දරුවෝ නවත්තයි. ඕගොල්ලෝ හරියටම දෙයක් ඒගොල්ලන්ට දුන්නොත්. හොඳයි අපේ channel එක හොඳයි නම් subscribe කරගෙන යන්න.